හැමෝටම කොහොමද ඔයාලට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවේ. දැන් අපි මේ හදන්නේ වෙසක් එකට කොළඹ යන්න. අද මැයි 29 වෙනිදා. අපි ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එකේ කවුරුත් හිටියේ නැහැ. අපි විතරයි හිටියේ. හැමෝම ට්‍රේන් එකේ යන වෙලාව ලඟ වෙලා තමයි ආවේ. ට්‍රේන් එකත් පැය භාගයක් විතර පරක්කු වෙලා තමයි ආවේ. ඊට පස්සේ අපි කොළඹ කොටුවෙන් බැස්සා. ඔය ඈතින් පේන්නේ නෙළුම් කුරුණ. හරිම ලස්සනයි නෙළුම් කුරුණ. ඊට පස්සේ අපි පුංචිලෑ ගෙදරටත් ආවා. තියෙන්නේ පුංචිලෑ ගෙදර. අපි ඊට පස්සේ ඇවිල්ලා වොෂ් එකක් දාගෙන තේ බිව්වා. තේ බීලා ඉවර වෙලා බකට් වැඩවලට උදව් කරන්න තමයි හදන්නේ. ඒගොල්ලෝ බකට් හදනවා. ඉතින් අපිත් ගිහිල්ලා උදව් වුණා ඒවට. වෙසක් එකට පත්තු කරන බකට් ඔන්න ඔය විදියට තමයි හදන්නේ. ඊට පස්සේ බකට් වැඩත් කරලා දවල්ට බත් කාලා අයිස්ක්‍රීම් උත් කෑවා. ටිකක් රෑ වෙලා අපි හැමෝම ලොකු අම්මලා ගෙදරට ගියා. අද මේ 30 වෙනිදා වෙසක් පොය දවස. ඉතින් අපි මේ හදන්නේ උදේ පාන්දරින්ම කිරි පූජාවත් ප්ලාස්ටික් කරලා කැලණි පන්සලට යන්න. කැලණි පන්සල ඉස්සරහා ලස්සන තොරණකුත් තිබ්බා. අපි බුදුහාමුදුරන්ට පූජා කරන්න මලුත් ගත්තා. මේ මල් කඩවල හරිම ලස්සනයි, දිව්‍ය ලෝක වගේ. වෙසක් පොය නිසා සෙනගෙම ගොඩක් ඇවිල්ලා හිටියා බුදුන් අදින්න. ඊට පස්සේ අපිත් ගෙදරින් හදාගෙන ආපු කිරි පූජාව පූජා කරලා බුදුන් වැන්දා. මේ ඉන්නේ මායි නංගි, මැද ඉන්නේ පුංචි කෙදූ. ඊට පස්සේ අපි කැලණි පන්සලේ දේවාලයටත් ගිහින් වැන්දා. පන්සල් ගිහින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා බිම්බා දේවී හොත් යශෝදරා ගියා. ඉතින් ඒ ෆිල්ම් එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඉතින් ඒකත් බලලා අයිස්ක්‍රීම් දන්සරකටයි කඩල දන්සරකටත් ගියා ගෙවල් ළඟ තිබ්බ. ඉතින් මේ තියෙන්නේ අපේ පුංචිලෑ ගෙදර නෑ. ඔය පේනවට වඩා ගොඩක් ලස්සනයි. හැබැයි ෆෝන් එකට වැඩිය ලස්සනට පේන්නේ නැහැ. ඊට පස්සේ අපි එහෙම ලොකු අම්මලා ගෙදර ආවා. ඒ පැත්තේ මේ වෙසක් කලාපයක් තියෙනවා කඩවත. ඒ නිසා අපි එහෙත් ආවා. මේ තියෙන ලොකු අම්මලා ගෙදර. ඊට පස්සේ යන ගමන් අපිට පාන් දන්සලකුත් හමු වුණා. ඉතින් ඒකෙන් පානුත් කාලා තමයි වෙසක් කලාපය බලන්න ගියේ. භක්ති ගීතත් තිබ්බ, හරිම ලස්සනයි.
මේක තමයි මං හිතන්නේ වෙසක් පොය දවසේ අපි කරගත්ත ලොකුම පින. කවදා හරි දවසක අපි නැති වුණාම අපේ ඇස් දෙකෙන් වෙන කෙනෙක් ලෝකයක් බලනයි කියන්නේ ඒක කොච්චර ලොකු පිනක්ද. ඉතින් අපිත් ඒ පින තමයි කරේ. මට ඒක ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. මට ඒක වීඩියෝ කරන්නත් බැරි වුණා. ඉතින් ඊට පස්සේ තොරණක් බැලුවා. තොරණත් හරිම ලස්සනයි. සෙනඟ හිටියා ගොඩාක් හරියට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. වෙසක් කූඩු එහෙම ලස්සනට හදලා තිබ්බ ඉස්කෝලවල ළමයි. මම සමහරක් ඒවා වීඩියෝ කරා. ඒවා ඔයාලට දැන් පේනවා ඇති. අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.